ගර්භාෂයේ ඇති වෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි. මේ තියෙන ගර්භාෂික ආකෘතියක්. මේ තියෙන ගැප් ගෙන මේ ගර්භාෂ බිත්තිය මේ තියෙන්නේ පැලෝපිය නාන මේ ඩිම්බකෝෂ. එතකොට ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් කියන්නේ මේ ගර්භාෂ බිත්තියේ ඇති වෙන මස් පිඩු වල ඇති වෙන ගෙඩි. එතකොට ඒ ගෙඩි ගර්භාෂ කුහරය තුලට නිරා එන්න පුළුවන්. ඒව මස් පිඩුව තුල තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගර්භාෂ බිත්තියෙන් එළියට ගර්භාෂයෙන් පිටතට වැටෙන්න පුළුවන්. එතකොට මේ ගර්භාෂ ගෙඩි බොහොම අහිංසක ගෙඩි. නමුත් ගොඩක් අයට එම කාන්තාවට මාස් සුද්ධිද අධික ලෙස රුධිර වහනයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහරට බඩ ඉදිරියට පැමිණෙන්නත් පුළුවන්. ඒ වගේම ගොඩක් අය ඇතැම් විට පොඩි වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. ඊට අමතරව සාමාන්‍යතාවටත් මේ ගර්භාෂ ගෙඩි බලපානවා. ඒතර ගර්භාෂ ගෙඩි නිතරම අපි දැනගන්න ඕනේ තියෙන සංඛ්‍යාවයි තියෙන ස්ථානයයි ඒකේ ප්‍රමාණයයි. මොකද මේ විදිහට ගර්භණී වුණොත් ගොඩක් වෙලාවට මේ ගර්භණී කාලය තුළ මේ ගෙඩි වේගයෙන් වර්ධනය වෙනවා කල්යස් සමග. එතකොට ඒකෙදී අපි ප්‍රවේශම් වෙන්න ඕන මේ ගෙඩිවල ගොඩක් වර්ධනය වැඩිනොත් එහෙනම් බබා ප්‍රසූත කිරීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. බබා හැරෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි විදිහකට බබා සීස කළා එළියට ගන්නකොට සමහරට මේ ගර්භාෂයේ තියෙන ගෙඩිය කැපිලා රුධිර වහනය වෙන්න පුළුවන්. එහෙම වුණොත් මාව මිය යන්නත් පුළුවන්. ඒ නිසා ගර්භාෂ ගෙඩි හැපි විට ප්‍රමාණයෙන් සහ සංඛ්‍යාවෙන් අඩු කළා හොඳ මට්ටමක තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. බැරිම නම් අපි ගොඩක් වෙලාවට ගර්භාෂ ගෙඩි ඉවත් කරගන්න බැරි තරමට ගොඩාක් ලුණා නම් ඇතැම් විට ගර්භාෂ බව අපිට අස්කාන්න සිද්ධ වෙනවා.